ලේසියම් thumbnail හදමු PowerPoint වලින්. වැඩි කතා නැතුව Hi friends ඔයාලා කොහොමද අද මම ඔයාලට කියලා දෙන්නේ ලේසියෙන්ම thumbnail එකක් හදන විදිහ. හරි අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එකකට. හරි අපි ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ guys PowerPoint කියන එක. PowerPoint app එක මෙතනින් මේ ආකාරයට ක්ලික් කරගන්න. ඉතින් just ඔයාලට පේනවා වගේ ගොඩක් තියෙනවා මේක තව පල්ලෙහාට එනවා. මම මෙතනින් ලොක් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ blank file එකට ගිහිල්ලා මේ ආකාරයට මේ තියෙන slide එක ඔබාගෙන keyboard එකේ delete key එක press කරන්න ඕනේ. ඊට ඔයාලට පේනවා click to add first slide කියලා. ඊට පස්සේ අපි මෙහෙම insert එකට හරි home එකට හරි ගිහිල්ලා new slide එකට ගිහිල්ලා blank slide එක තෝරගන්න. ඊට පස්සේ අපි යනවා design එකට. අපි design එකට ගිහින් බලමු. ඊට පස්සේ අපිට මේ ආකාරයට අර තිබ්බ files ටික ඔයාලට පේනවා. ඉතින් ඔයාලට ඕන එකක් තෝරගන්න පුළුවන්. නැත්නම් format background කියලා ඔයාලට මේකේ picture එකක් තෝරගන්නත් පුළුවන්. ඉස්සෙල්ලා දැන් මම යන්නේ design වලට ගිහලා මම තෝරගන්නවා මේක තෝරගන්න. ඊට පස්සේ අපි යනවා home insert එකට. ඊට පස්සේ word art කියන එක තෝරගන්න ඕනේ. word art එක තෝරගෙන අපිට සාමාන්‍යයෙන් නිකන් type කරන්නේ word art නෙමෙයි මේ page එකට එන්නේ. මේක තෝරගන්නම just මේක ගමු. මෙතනින් ගමු how to make thumbnail. දැන් පේනවනේ friends ඔයාලට මෙහෙම පේනවා. අපි මේක පොඩ්ඩක් උඩින් දාගමු. ඊට friends ඔයාලට මේ වගේ එකක් આવුවොත් මෙහෙම කරගෙන ඒක හරි ගස්ස ගන්න පුළුවන්. how to make thumbnail කියලා අපි ගහුවා. දැන් ඒක ඔම්ම තියලා ඒකට ඔයාලට පාටක් දාන්න ඕන නම් guys මෙහෙම home එකට ගිහිල්ලා මෙන්න මේ අකුර තෝරගෙන ඔයාලට පාට දාන්න පුළුවන්. මම මෙහෙම මේ කහ පාට තෝරගෙන ඊට පස්සේ ඔයාලට font size එක තෝරගන්න ඕන. එහෙම ගිහිල්ලා මම තෝරගන්නවා Britannic bold කියන එක. හරි. ඊට පස්සේ friends ඔහොම තියාගන්නවා how to make thumbnail කියලා. ඊට පස්සේ මම මෙතනින් ගන්නවා මගේ logo එක. මම ගොඩක් වැඩ කරන්නේ screenshot වලින් guys. ඔයාලට YouTube අතර ගෙනියනවා ඒක නම් ලොකු. ඒ නිසා මේක මම delete කරනවා. මේක cutie එකක් තිබ්බා. just කියලා හරි. මම තියාගෙන මෙතනින් දාන්න. ඊට පස්සේ මෙතනින් මගේ subscribe button එකට මම දාගන්න ඕනේ. insert ගිහලා pictures ගිහලා insert ගිහලා pictures ගිහලා guys අපි දැන් තෝරගමු subscribe මේ තියෙන insert කරගන්න. ඉතින් ඒකත් අපිට ඕන නම් චූටි කරගන්න පුළුවන්. ඒකත් මම මෙතන තියදී PowerPoint logo එක guys මම තෝරගන්න. ඒකත් pictures වලට ගිහිල්ලා මම ගන්නවා. ඒක තිබ්බට අවුලක් නැහැ. ඊට
පස්සේ මට ඕනේ දැන් පොඩ්ඩක් hina වෙන පික්චර් එකක් වගේ එකක් දාන්න. ඒ නිසා මම මගේකින් තෝරගන්නවා මෙන්න මේ පික්චර්. ඊට පස්සේ ගිහලා වර්ඩ් ආර්ට් තෝරගෙන මේක තෝරගෙන මෙතනින් සිංහල තෝරගන්න. ලින්ක් එකගෙන ගහලා ඒක මෙතනට දානවා. ඉතින් guys දැන් ඔය විදිහට තව අපිට දාන්න පුළුවන්. පික්චර් ඉලා අපි තෝරගමු. දැන් මම මොකුත් තෝරගන්නේ නැහැ guys. ඉතින් මම තෝරගන්නවා පරිගණකයක පික්චර් එක ගන්න තින්දා මගේ රූපේ. ඉතින් ඊට පස්සේ මම මේ ෆෝමැට් එකට ගිහිල්ලා මේක රවුන්ඩ් කරගන්නවා. මේක මම මෙතනින් තියාගෙන මෙතනින් කොහොම දාගන්නවා. දැන් guys මගේ thumbnail එක හදුවා. ඔයිට වඩා අපිට ලස්සනට thumbnail එක හදන්න පුළුවන්. අපිට ඩිසයින් එකට තව මේ වගේ ගොඩක් ඒවා දාන්න පුළුවන්. වෙනවා. ගොඩක් කිව්වා විතර මෙහෙම තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන ෆයිල් එකට ගිහිල්ලා save as කියන එක ඔබලා this pc documents කියන එකේ දාගෙන මෙතනින් දානවා. අමීස කියලා ඊට පස්සේ point presentation එකට මම මෙතන png file තෝරගන්නවා. මේ PowerPoint presentation කියන එක නැතුව ඕන දෙයක් අපිට තෝරගන්න පුළුවන්. so මම මෙතනින් png එක තෝරගෙන save කරගන්නවා. ඔයාලටත් මේ වගේ message එකක් ආවොත් just this one කියන එක ඔබන්න. just ඔයාලගේ එක දැන් save වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මේක minimize කරගෙන මේක තියනවා කියලා. දැන් අපි යමු this PC එකට. this PC එකට ගිහිල්ලා එතන
friends, මේ ඔක්කොම මගේ වීඩියෝස් තියෙන්නේ. මම ගැලරියට යනවා. friends ඔයාලට පේනවා දැන් මම ගැලරියේ මේකනේ. මේ ගැලරියේ තියෙන්නේ ඔක්කොම මේ ස්ක්‍රීන්ෂොට්ස් ඉන්න. මම දැන් යන්නේ මේක දැන් අපි මිනිමයිස් කරපු PowerPoint එක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි. අපි දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගමු. friends, අපි දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා. ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා. දැන් අපි යමු PC එකට. ආයි PC. දැන් ඔයාලට පේනවා මේක ඇවිල්ලා තියෙනවා. දැන් මේක ගැලරි එකේ ඉඳන් බලන්න තියෙන්නේ. ඔයාලට පේනවා දැන් මේක ඇවිල්ලා තියෙනවා ෆොටෝ එකක් විදියට. මගේ එකට එඩිට් කරන තැන අපිට ඒක වෙනවනේ ලස්සන කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් කලින් තිබ්බ විදියට අපි කලින් තිබ්බ විදියට කරගමු. ඊට පස්සේ හිල්ලා friends දැන් අපේ මේ thumbnail එක හැදිලා ඉවරයි. දැන් ඔයාලට පේනවනේ අපේ thumbnail එක. මේ විදියට තමයි thumbnail එකක් හදන්නේ. හරි friends, එහෙනම් ඔයාලට goodbye. මේ වීඩියෝ එක වටිනවනම් like කරන්න.